ආයුබෝවන්. ඔබේ ජීවිතේ හදිස්සියෙම කරදර බාධා කෙනකොට කරන කියන වැඩ අසාර්ථක වෙනකොට ඔබ මුලින්ම හිතන්නේ මොකක් ගැනද? මට අපල කාලයක්වත් ලැබලද කියලා නේද? ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා ග්‍රහාපල කියන්නේ අපි පෙර ආත්මවල කරපු පව් කියලා. ඇත්තටම ජ්‍යොතිෂයයි බුදුදහමේ කියවෙන කර්මයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? අද අපි කතා කරන්නේ ඔබේ ජීවිතය වෙනස් කරන ඒ රහස ගැනයි. ජ්‍යොතිෂය යනු භෞතික විද්‍යාත්මක සත්‍යයකට වඩා විශ්වාසය සහ මනෝවිද්‍යාව මත පදනම් වූ විෂයකි. පුද්ගලයෙකුට එයින් මානසික සහනයක් හෝ ජීවිතයට යම් විනයක් ලැබෙන්නේ නම් එය වැදගත් විය හැකියි. නමුත් තීරණාත්මක ජීවන ගැටලුවලදී විශේෂයෙන් සෞඛ්‍ය ගැටලුවලදී ජ්‍යොතිෂය මතම පමණක් යැපීම අවදානම් සහගත විය හැකියි. පැරණි ඉසිවර මතය අනුව ග්‍රහලෝක කියන්නේ අපිට කරදර කරන දෙවිවරු පිරිසක් නෙවෙයි. විද්‍යාත්මකව බැලුවත් මිලියන ගණන් ඈතින් තියෙන ග්‍රහලෝකවලට පුළුවන්ද අපේ ජීවිත පාලනය කරන්න? මෙන්න මෙතනදි තමයි කර්මය කියන සංකල්පය කරලියට එන්නේ. සාම්ප්‍රදායිකව අපල දුරු කිරීමට විවිධ වත්පිළිවෙත් සිදු කෙරේ. ආගමික වත්පිළිවෙත්, බෝධි පූජා, දේව පූජා සහ සෙත් කවි පාරණා කිරීම. යන්ත්‍ර මන්ත්‍ර සහ මැණික්. අදාළ ග්‍රහයාට හිමි මැණික් පැළඳීම හෝ යන්ත්‍ර දෙමීම. සත්කාර සහ දානමාන. සතුන්ට ආහාර දීම, දුප්පතුන්ට උදව් කිරීම. වැදගත් නිරීක්ෂණය. මෙම ප්‍රතිකර්ම හරහා සිදුවන්නේ ග්‍රහයාගේ ගමන වෙනස් වීම නොවේ. පුද්ගලයාගේ මානසික සහනය සහ ආත්ම විශ්වාසය ඉහළ යාමයි. එමගින් ප්‍රශ්නවලට මුහුණ දීමේ ශක්තිය ලැබේ. එතකොට අපලවලින් බේරෙන්න බැරිද? බුදුදහමට අනුව සියල්ල කර්මයෙන්ම තීරණය වන්නේ නැහැ. ඔබට පුරුවන් වර්තමානයේ කරන යහපත් ක්‍රියා, ඒ කියන්නේ ප්‍රයෝග සම්පත්තිය මගින් ඒ අකුසල් යටපත් කරන්න. අපි අපල කාලවලදී බෝධි පූජා පවත්වන්නේ, සතුන්ට ආහාර දෙන්නේ, පින්කම් කරන්නේ අන්න ඒ නිසයි. ඒ කරන පින්කම් මගින් ඇතිවන ධනාත්මික ශක්තිය නිසා අකුසලයේ බලය අඩු වෙනවා. එය හරියට ලුණු වීදුරුවකට පිරිසිදු වතුර එකතු කරනවා වගේ. මම ඔබට කුඩා කතාවක් කියන්නම්. එකලේ එක්තරා සිටුවරයෙක් හිටියා. ඔහුට ඉතාමත් දරුණු අපල කාලයක් උදා වුණා. කරන හැම ව්‍යාපාරයක්ම අසාර්ථක වුණා. ගෙදර දොරේ නිතර රණ්ඩු දබර ඇති වුණා. ඔහු ජ්‍යොතිෂ්‍යවේදියෙක් හමු වූ විට දැනගන්න ලැබුණේ මෙය සෙනසුරු අපලයක් බවයි. නමුත් මෙහි සැබෑ රහස තිබුණේ ඔහුගේ පෙර ආත්මයකයි. ඔහු පෙර ආත්මයක ගොවියෙකුව ඉන්න කාලේ තමන්ගේ වාසිය සඳහා අසල්වැසි ගොවියෙකුගේ කුඹුරකට වතුර එන පාරවල් වසා දමා තිබුණා. අන්න ඒ වතුර පාරවල් අවහිර කිරීමේ අකුසලය මේ ආත්මයේදී ඔහුගේ ධන මාර්ග අවහිර කරන අපලයක් ලෙස කේන්දරයේ සටහන් වුණා. අපලයක් කියන්නේ අහසින් වැටෙන දෙයක් නෙමෙයි. අපි වපුරපු දේම අස්වැන්න ලෙස නෙලා ගන්නා කාලයයි. නමුත් ඒ සිටුවරයා අධෛර්යමත් උනේ නැහැ. ඔහු තමන් අතින් පීඩාවට පටු අයට උදව් කරමින් මෛත්‍රී භාවනාව වඩමින් තමන්ගේ සිතේ ශක්තිය වැඩි කරගත්තා. අවසානයේ අපල කාලයේ අවසන් වීමටත් පෙර ඔහුට නැවතත් සමෘද්ධිය ළඟා කරගන්න පුළුවන් වුණා. විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බලන විට ජ්‍යොතිෂය ව්‍යාජ විද්‍යාවක් ලෙස සැලකී. ඊට හේතු කිහිපයකි. ග්‍රහ බලපෑම. අභ්‍යවකාශයේ ඊතා ඈටින් පිහිටි ග්‍රහලෝකවල ගුරුත්වාකර්ෂණය හෝ වෙනත් ශක්තියක් මිනිස් චරිතයට හෝ එදිනෙදා සිදුවීම් වලට ඍජුව බලපාන බව තහවුරු කිරීමට භෞතික විද්‍යාත්මක සාක්ෂි නොමැත. ශ්‍රී ලංකාව වැනි රටවල ජ්‍යොතිෂය යනු සංස්කෘතියේම කොටසකි. මඟ පෙන්වීමක් ලෙස බොහෝ දෙනෙක් ජ්‍යොතිෂය භාවිතා කරන්නේ තීරණ ගැනීමේදී ලැබෙන මනෝවිද්‍යාත්මක සහනයක් හෝ මඟ පෙන්වීමක් ලෙසයි. සංඛ්‍යානමය දෙනුම. පැරණි ජ්‍යොතිෂ්‍යවේදීන් සතුව කාලගුණය, ඍතු විපර්යාස සහ ග්‍රහවස්තුවල ගමන් මඟ පිළිබඳව මනවින් නිරීක්ෂණය කරන ලද දැනුමක් තිබූ අතර එය කෘෂිකාර්මික කටයුතු වලට යම් මට්ටමක සහායක් විය. බුදුදහමට අනුව ජීවිතයේ ලැබෙන සැප දුක සඳහා කර්මය බලපාන නමුත් සියල්ල කර්මයෙන්ම තීරණය වන බව බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ජීවිතයේ සිදුවීම් වලට කරුණු 5ක් බලපාන බව දහමේ දැක්වේ. ඒ කියන්නේ පංච නියාම ධර්මයි. කම්ම නියාම, කර්මය, චිත්ත නියාම, සිතේ බලය, ඍතු නියාම, පරිසරය සහ කාලගුණය, බීජ නියාම, ඥානමය බලපෑම, ධම්ම නියාම,
සොබාදහමේ නීති. එබැවින් කේන්දරයේ අපල තිබූ පමණින්ම සියල්ල අහිත කරවන්නේ නැත. පුද්ගලයාගේ වර්තමාන උත්සාහය සහ යහපත් චේතනාව ප්‍රයෝග සම්පත්තිය මගින් කර්ම බලපෑම් විනස් කිරීමට හෝ යටපත් කිරීමට හැකියාව පවතී. කරදර එනකොට අපල කාලයක් කියලා ගොඩක් දෙනෙක් කියනව නේද? අපල කාලයක් කියන්නේ ඔබ පෙර කළ අකුසලයක් විපාක දීමට සූදානම් වන කාලයයි. අවසාන වශයෙන් මතක තබා ගන්න ග්‍රහයන්ට ඔබේ ජීවිතය පාලනය කරන්න ඉඩ දෙන්න එපා. අපල කාලයක් ආවත් ඔබේ අදිෂ්ඨානය, බුද්ධිය සහ යහපත් ක්‍රියාශීලී බව තියෙනවනම් ඕනෑම බාධකයක් ජය ගන්න පුළුවන්. මේ වීඩියෝව ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තෙරුවන් සරණයි.